ඔන්න අද මම හරිම ලස්සන වැඩක් කරා මගේ පන්තියේ පැටව ටිකත් එකතු කරගෙන. මම ගෙනාවා පන්තියට ලස්සන මැජික් බොක්ස් එකක්. ඇත්තටම මේ අයිඩියා එක මම දැක්කේ මගේ යාළුවෙක්ගේ සෝෂල් මීඩියා එක. ඉතින් මම මේ බොක්ස් එක ගෙනල්ලා මම මගේ පුංචි පැටවට කිව්වා පුතේ මෙන්න මේ බොක්ස් එක ASCII මගේ ෆේවරිට්ම ස්ටුඩන්ට් ඉන්නවා. ඒ ෆේවරිට්ම ස්ටුඩන්ට් ඇත්තටම හුඟක් හොඳ කෙනෙක්. එයා සත්තුන්ට ආදරය කරන, පරිසරයට ආදරය කරන, දෙමාපියන්ට ගුරුවරුන්ට ගරු කරන, හැමෝටම හුඟක් කාරුණික හොඳ හදවතක් තියෙන, හොඳට ඉගෙන ගන්න පිළිවෙලට ඉන්න දරුවෙක්. ඉතින් මං එයාට ගොඩාක් ආදරෙයි. ඒ නිසා මං එයාගේ ෆොටෝග්‍රාෆ් එක මෙන්න මේ මැජික් බොක්ස් එකට දැම්මා. ඔයාලා ඇවිල්ලා මේ බොක්ස් එක ඇරලා බලන්න කවුද ඉන්නේ කියලා මගේ පැටවට කිව්වා. අනේ හරිම නොයිසිල්ලෙක්. ඒගොල්ලන් මේ බොක්ස් එක ඇරලා බලන්න ඒ මූණු වල තියෙන සතුට මං කිව්වා යාලට ඔයාලගේ යාළුවට නම් කියන්න එපා දකින්නේ කවුද කියලා. ඇත්තටම මේක හොඳ මොටිවේෂන් එකක්. මේ දරුවන්ට අපි නිතරම ආදරය දක්වන්න ඕනේ. ගුරුවරු වුණාම අපි ඒ දරුවන්ට දෙන අවංක ආදරය ඇත්තටම ඒ දරුවන්ට අපි ගැන තියෙන විශ්වාසය, අපේ බැඳීම ගොඩාක් වැඩි. මොකද මේ පුංචි දරුවෝ ගෙවල් වල ඉඳලා ආපුවාම ඇත්තටම අපිට පුළුවන් නම් පන්තියේදී අම්මා කෙනෙක් වෙන්න, ඒ ආදරණීය හැඟීමේ දරුවන්ට දෙන්න ඇත්තටම අපිට මීට වඩා ලොකු වෙනස් සමාජයක් බිහි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට දෙන්න ඒ ආත්මාභිමානය, ඒගොල්ලන්ට දෙන්න වටිනාකම, ඒ දරුවන්ගේ හිනාව, ඒ දරුවන්ගේ ආදරය ඇත්තටම මට නම් හරිම සතුටුයි. මාලද ලොකු භාග්යක් තමයි ගුරුවරයෙක් වීමට ලැබීම ගැන.